වෙරළ ඉම මායිමක පොඩි කුරුළු ජෝඩුවක් සායමින් තැනුලොවක මන බඳින කතාවක්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ වෙරළ කොනකට වෙලා හරි ආදරෙන් ඉන්න පෙම්වතෙක් සහ පෙම්වතියක් කතා වෙන්නේ මොනවද කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. අවරදිග සංගීතයට නොවෙත් මියුනාදයක් කඩවසම් දිවයුරුට රුවනාර බැඳිපෙමක්. අවරදිග කියලා කියන්නේ ඒ බටහිරනේ. එතකොට අවරදිග සංගීතය කියලා කියන්නේ හවසට බටහිර අහස පාට වෙලා වර්ණ ගැන්විලා හරි ලස්සන හරියට මියුසිකල් ෂෝ එකක වගේ. ඒකයි හැම කියන්නේ. නොවෙත් මියුනාදයක්. ඒ කියන්නේ අහසනේ. මේකේ මියුසිකල් ෂෝ එකක් නෙමෙයි. එච්චරම ලස්සනයි ඒ උනාට කියන එක. කඩවසම් දිවයුරුට රුවනාර බැඳිපෙමක් කියන්නේ සූර්ය ශක්තියත් එක්ක අහස මුළු අහස මෙලේ කරන සූර්යයට රුවනාර කියලා කියන්නේ මහා මොහොතනේ. මහා මොහොත හරි ආදරෙන් බලන් ඉන්න කියලා. ඒක තමයි ඒ අවස්ථාව එච්චරම ලස්සන දෙයක් වෙන්නේ. එක්වයමු හැමදාම වෙන් නොවේ කල්පයක්. ඒ අහසයි මහා මොහොතයි වගේ අපිත් හැමදාම එකටම ආදරෙන් ඉමු. කවදාවත්ම වෙන වෙන්නේ නැතු ඉමු. බොහෝ දෙනෙක් මුලාවේ නිසා නිම් වලල්ලක්. හැබැයි ගොඩක් අයගේ ඇස් මුලා වෙනවා ඒ නිම් වලල්ලක් නිසා. නිම් වලල්ල කියලා කියන්නේ අපි දකින සිතේජයට කියන තවත් නමක් තමයි ඒ නිම් වලල්ල කියන්නේ. ඇයි මේ දෙනෙත් මුලා වෙන්නේ කියලා කිව්වොත් මේ නිම් වලල්ල නිසා. ධනී මණි මේ කලාවන් සිඳුගේ පිවිතුරු සෙනෙත් පෙරදිගෙන් අවදි වෙන ඔහු දෙසම බලා සිටි රුවනාර හැමදාම තුටින් සමුදෙන හැටිත්. මණිමේ කලාවන් කියලා කියන්නේ මොහොතට අධිපති දෙවඟන කියලා කියනවා. ඒ කියන්නේ මොහොතේදී කාට හරි කරදරයක් වුණාම පිහිට වෙන්න ඉන්න දෙවඟන තමයි මණිමේ කලාව. ඉතින් මණිමේ කලාවන් දන්නවා මේ ඉරගේ සහ මේ මහ මොහොතේ තියෙන ඒ පිරිසිදු ආදරය ගැන හොඳටම දන්නවා කියලා තමයි කියන්නේ. මේකේ ඇත්තටම උපමා කරලා තියෙන්නේ සූර්යා කියලා කියන්නේ පිරිමි කෙනෙක් වගේ. හරියට ඒ කියන්නේ පිරිමියාත් සූර්යා වගේ කියලා කියනවා. සමහර පිරිමි ඉන්නවා. ඒ කියන්නේ එයාලා හරි ශක්තිමත් සූර්යා ලෝකයේ මිනිස්සෙක් ඇඟට එන්නේ ශක්තියක් දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ හරි ශක්තිමත් සූර්යා වගේ මුළු ලෝකෙටම එළිය දෙන්න අනිත් අයට පිහිට වෙන්න හරි එහෙම ඉන්න ගැත්තේ ඉන්නවනේ. ඒ වගේ ඊට පස්සේ රුවනාර කියලා කියන්නේ මහා මොහොත. එතකොට මහා මොහොත කියලා කියන්නේ හැම දෙයක්ම දරාගෙන ඒ කියන්නේ පොළව අර ගංගා වලින් යන වතුර හැම එකක් මෙතෙන්දී එකතු වෙලා මහා පොළවේ ශක්තියක් දෙන තැනක් නේ මහා මොහොත කියලා කියන්නේ. හරියට සමහර කාන්තාවන් ඉන්නවා මහා මොහොත වගේ. ඒ කියන්නේ එතෙන්ට කොච්චර කුණු ආවත් කොච්චර මොන දේවල් ආවත් එතෙන්දී වෙනස්ම රසයක් ගන්න. හැම වතුරම මොහොතට ගියාම ලුණු රස ගන්නවනේ. ඒ කියන්නේ මහා මොහොතට ඕන විදියට එතන වෙනස්ම විදියට තමයි එයා හදාගෙන දරාගෙන ඉන්නේ. පෙරදිගින් අවදි වෙන ඔහු දෙසම බලා සිටි රුවනාර හැමදාම තුටින් සමුදෙන හැටිත්. ඒක කියනවා මේ මණිමේ කලාව දන්නවා. හැමදාම උදේට නැගින හිරින් පායලා බටහිරින් බැස යන මේ ඉර දිහා මුහුද හැමදාම ආදරෙන් බලන් ඉන්නවා. ඒ කියන්නේ දවස පුරාම හිරුගේ ගමන මොන වගේද කියලා මුහුද බලාගෙන ඉන්නේ අහස දිහා. එතකොට අහස බලාගෙන ඉන්නවා මේ මුළු ලෝකෙම දිහා. ඒ කියන්නේ ඉර බලාගෙන හිටියට ලෝකෙම දිහා මුහුද බලාගෙන ඉන්නෙම හිරු දිහා කියන එක තමයි මේක කියන්නේ. අවසිමුත් බොහෝ විට ගිනියමට සිසිලසත් මොහොතකට හෝ ඔවුන් යම් දිනක එක්කුවොත් දකින මන බඳින දේ මොහොතකින් නිමාවක්. ඉතින් නිති මුණ ගැහෙන කිසි දිනකෙක් නොවන නුඹෙපෙමත් ලෝකයට සත්තකින් සිටිජයක්. මේක කියනවා ගොඩාක් අය සමාජ මතය අනුව කියන්නේ ගොඩක් දරුණු සැර පිරිමි කෙනෙක්ට ගොඩාක් නිමුණු ගෑනු ළමෙක් කාන්තාවක් එහෙම ගැලපෙනවා. එහෙම තමයි සමාජය ගොඩක් වෙලාවට කියන්නේ ගින්දරක් නිමන්න පුළුවන් වතුරෙන් විතරයි කියලා. ඒත් සීමාව ඉක්ම යන තරම් රශ්මියක් තියෙන කෙනෙක් සහ සීමාව ඉක්මවා යන තරම් දරා ගැනීමක ශක්තියක් තියෙන කෙනෙක් එකතු වුණාම එතන සීමාව ඉක්මවා යෑමක්ම තමයි තියෙන්නේ. කියන්නේ හරියට මහා මොහොතයි ඉරයි එකට වුණොත් ලොකු විනාශයක් වෙනවනේ. අන්න ඒ වගේ නොගැලපෙන සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඉතින් මේක කියනවා දකින මන බඳින දේ අනිත් අයට දැක්කහම සිතිජය හරි ලස්සනට පේනවා. ඉර බෑගෙන යන වෙලාවට හැමෝම අහසයි සිතිජය දිහා බලන් ඉන්න. එතකොට
පොඩි ළමයින්ට එහෙම උනත් පෙන්නලා කියන්නේ අර ඉරයි මහ මුහුදයි එකතු වෙන වෙලාව කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට එහෙම අනිත් අයගේ ඇස් පිනවන්න ඇස් වලට සතුටක් ගේන මුළු ලෝකෙටම පේන්න එහෙම ඉන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ ආදර කතා තියෙනවා. අනිත් අය කොහොමද දැක්කත් කවදාවත් එක් වෙන්නේ නැති නිරන්තරයෙන්ම හැමදාටම මුණ ගැහුණත් වෙන් වෙන්නේ නැති ඉතේ හැමදාම බලාගෙන ඉඳලා සතුටින් සමුදෙන හැමදාම ඒ කෙනා ගමන් කරන මාර්ගයේ සතුටින් බලාගෙන ඉඳලා සමුදෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ ආදර කතා. ඒක තමයි කියන්නේ ඉතින් නිති මුණ ගැහෙන කිසි දිනකෙක් නොවන නුඹේ පෙමත් ලෝකයට සත්තකින් සිටිජයක් කියලා.